හලාවත ප්‍රදේශයේ පිහිටි වැදගත් හින්දු ආගමික ස්ථානයක් වන මුන්නේස්වරම් කෝවිල ආම වශයෙන් ක්‍රිස්තු පූර්ව 1000ක් දක්වා හෝදි වෙන කල්පිත අතීතයකට හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකරන මෙම කෝවිල දකුණු ඉන්දියානු කලාපයෙහි ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකරනු පෞරාණික හින්දු සිද්ධාස්ථාන පහ අතරින් එකකි. මෙම පුදබිම් සංකීර්ණයේ ප්‍රධාන කෝවිල හින්දු බැතිමතුන්ගේ උතුම් හා වැඩිම ගෞරවයට පාත්‍ර වූ ශිව දෙවියන් උදෙසා කැප කර ඇත. ගණ දෙවියන්, අය්‍යනායක දෙවියන් හා කාලිමේනියන් වෙනුවෙන් කැප කළ තවත් දේවාල තුනක්ද බෞද්ධ විහාරයක්ද පුදබිම් සංකීර්ණයට අයත් වේ. බෞද්ධ හා කතෝලික ජනතාවගේ පූජාවට පාත්‍ර වන මුන්නේස්වරම් කෝවිලට 19 වෙනි සියවසේ අගභාගය වන විට පැමිණි බැතිමතුන් අතරින් වැඩි පිරිසක් සිංහල බෞද්ධයන් විය. හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හලාවත නගරයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් මුන්නේස්වරම් කෝවිල පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ කෝට්ටිය රාජධානියට අයත්ව පැවති සමයේදී කෝවිලවට වූ ගම් විශාල සංඛ්‍යාවක් ගම්වර වශයෙන් සිව කෝවිලට ලබා දී ඇත. පෘතුගීසි ආක්‍රමණ වලින් මෙම කෝවිල දෙවරක් විනාශ කෙරුණු අතර එක් වරකදී එම මත කතෝලික දේවස්ථානයක් දිකරන ලදී. නමුත් එම අවස්ථා දෙකෙහිදීම බැතිමතුන් විසින් නැවත මුන්නේස්වරම් කෝවිල ගොඩනංවන ලදී. නවරාත්‍රී සහ සිවරාත්‍රී ඇතුළු ප්‍රධාන ආගමික හින්දු උත්සව මුන්නේස්වරම්හි සමරනු ලැබේ. මේ හැර අගෝස්තු හා සැප්තැම්බර් මාසවල සති 4ක කාලය පුරා මුන්නේස්වරම් වාර්ෂික මංගල්‍ය උත්සවයද පැවැත්වේ. මෙම පුදබිම් සංකීර්ණයට අයත් බෞද්ධ විහාරය ඉදිකරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 19 වෙනි සියවසේය. ප්‍රධාන පුදබිම් සංකීර්ණයෙන් නිසදෙසට වන්නට පිහිටා ඇති ගණේශ කෝවිල සංකීර්ණයට එක් වූ මෑත කාලිනව ගොඩනැගිල්ලයි. ඒ ක්‍රිස්තු වර්ෂ 19 වෙනි සියවසේ මුල් භාගයේදී දකුණු ඉන්දිය ශිල්පීන් විසින් ඉදිකරන ලද්දකි. මුන්නේස්වරම් කෝවිල, කෝණේස්වරම් කෝවිල, නගුරේස්වරම් කෝවිල සහ තිරුකේස්වරම් කෝවිල සහ රාමේස්වරම් කෝවිල යන කෝවිල් පහ ශිව දෙවියන් වෙනුවෙන් මෙම ශ්‍රී ලංකා කලාපයේ ඉදිකරන ලද පෞරාණිකම කෝවිල් ලෙස සැලකේ.